මේ දෑත ලංවීලා ලංවෙන්න ඕන මේ හීන සැබවින්ම ඉටුවෙන්න ඕන මාගාව සසරේම ළඟන්න ඕන. අද අපි පාන්දරින්ම පිටත් වුණා කතරගම යන්න. ඉතින් ටිකක් පාන්දරින් නැකිට හින්දද කොහෙද අපේ චූටි බබාලට ටිකක් නිදිමතේද කොහෙද? Lucu bapak tuh tidak beda. ඉතින් අද දවස ගත කරන තැන තමයි මේ. අපිට හම්බුණු රූම් එක තමයි මේ. එන්න ඇත්තටම මේ වීඩියෝ ටික වීඩියෝ කරගත්තේ බ්ලොග් එකක් හදන්න කියලා හිතාගෙනම නෙවෙයි, මට ලස්සන මතකයන් විදිහට තියාගන්න. ඒත් මට පස්සේ හිතුණා මේ වීඩියෝ ටික එකතු කරලා බ්ලොග් එකක් හදාගත්තා නම් මටත් මගේ පවුලේ අනිත් අයටත් ලස්සන මතකයක් වෙයි කියලා හිතලා. පේනවා නේද අපේ බබාගේ තියෙන සතුට. එයා හරිම ආසයි වතුරට. එයාට ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන් වතුරේ. ඒ තරමට වතුරට එයා මාරම ආසයි. ජීවිතේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකීද එයාත් පුරනන්න ආසයිනේ. Aduh juga ya. Tahan. Adega. Ya mau ini. එයාත් හරි ආසයි ඔහේ ඉන්නනේ. पानी देंगे. को जोड़ी पानी ना भाभी, पानी ना यहाँ पे तेरे पानी. आइए अन्ना. ගැට ගන්න. අපි ගිය පාර කතරගමේදී අපේ ටේවුට ඇවිදින්න බෑ. හැබැයි මේ පාර කතරගම යද්දී යට ඇවිදින්න පුළුවන් නිසා අපේ වැඩේම දුවන එක. මොකද යාව බිමින් තිබ්බ ගමන් කරන්න යා දුවන එක. ඉතින් අපේ වැඩේ අල්ලන්න දුවනවා. අපි කතරගම දවසක් ඉඳලා පහුවෙනිදා හම්බන්තොට ගියා.
මට ඒ හම්බන්තොට ගියපු ඒවා ටික නම් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඔන්න ඉතින් ට්‍රිප් එකේ දෙවෙනි දවසත් පටන් ගත්තා. අද අපි උදෙන්න බීච් එකට ආවා බබාලට යන්න ඕනි කියපු හින්දා. Hey, now? අපි ටිකක් බීච් එකේ ඉඳලා උදේට කෑම කාලා පිටත් වුණා රිදියගම සෆාරි උද්‍යානය බලන්න. Kau ni gang ini kalah ke? Ni gang ini? Kent. කිලෝ කීයක්ද? 8ක්. 8ක්. අම්බෝ එච්චර. හරක්. මාසෙ හරක් මාස කිලෝ 8ක් දවසට. වේලකට. අම්බෝ එච්චර හොඳ නියදමක් යනවා නේද? ක්‍රිස්මස් නුවර. Right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් දෙකක්ම ගත කළේ. ආයෙමත් ලස්සන මතකයන් එක්ක ආයෙමත් එන්නම්.